අවසරයි මේ අවස්ථාව පිළිබඳව මට ලොකු උමනාවක් තිබුණා උදේ ආරම්භක අවස්ථාවේදීම එන්න. හැබැයි අද බොහොම කාර්යබහුල වුණා. ඒ වගේම තමයි අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීතාව. ඒ නිසා මට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වුණා. අවශ්‍ය සියලුම මේ කාර්ය මොන විදියටද වෙන්නේ කියන එක පිළිබඳව සියලුම තොරතුරු මම දන්නවා. ඒ නිසා අපි තාමත් සන්තෝෂ වෙනවා බොහොම වාසනාවන්තයි. චානක සර් බොහොම කාර්යබහුල ගුරුවරයෙක්. මේ කාර්යබහුලත්වය වෙලා තින්නේ බොහෝ ඉල්ලීම් සිද්ධ කරන්න ගිහිල්ලා. චානක සර් එක්ක මට ලොකු අත්දැකීම් දෙකක් තියෙනවා අපි එකම සේවා ස්ථානයේ වැඩ කරද්දී. ඒ නිසා දුවේ පුතේ අපි පාසලක් විදියට ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ යම් බැඳීමක ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම මේ කාරණාව සිදු කරන්න බොහොම ගැළපෙන ගුරුවරයෙක් විදියට මම දකිනවා. ඒ නිසා අද දවස අපි බොහොම අර්ථවත් විදියට ගත කරන්නට ඕන. ඒ වගේම මට එක වෙලාවකට හිතෙනවා අපි ගෝණේ අන්දනාස මේ අපිට වැඩි උනන්දුවෙන් මේ කාර්ය පිළිබඳ අපේ සජිත් චානක සර් කතා කරා. දුරකථනයෙන් මැසේජ් පාස් කරනවා විවිධ දේවල් වලින් මේ කටයුතු කරන්න. ඒ නිසා මමත් ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒක මේ භූමියට මේ ඔබට අපිට කරන ගෞරවයක් විදියට තමයි එතුමාද බොහොම අව්‍යාජව මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒතර අපේ ගුරුවරු පෞගේ කාලේ ඔය වැඩසටහන් වලදී අපේ චානක සර් හම්බ වෙලා තිබුණා. ඒ නිසා බොහොම ගැළපෙන විදියට මේ කාරණාව සිද්ධ වෙනදාමත් සතුටුයි. ඉතින් අපි එතුමා මේ වගේ කැපකිරීම කරනකොට අපෙන් විය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ චානක සර් මේ අර විද්‍යාලයට වෙලා එහෙම නැත්නම් වෙන දරුවෝ වෙනුවෙන් වැඩ කරන්න බැරිව ඇවිල්ලා නෙවෙයි මේ. මොකක් හරි බැඳීමකින් ඔබගේ වාසනාවට ලැබුණු අවස්ථාවක්. ඒ වගේම මෙතන පාස්කම් ගැන කතා කරද්දී අපි යම් මේ සම්පත් වලින් අපි පොඩි ප්‍රශ්නයක් තියෙන අපේ ඔඩිටෝරියම් එක නැත්තම් මේ වැඩසටහන බොහොම සිත් ගන්නා සුළු ආකාරයෙන් අපි කරගන්න පුළුවන්. ඒ වුණත් අපි මේ සියලුම කාරණා සිද්ධ කරගන්න මෙතන ගැළපෙන දේ ඔබ දන්නවා. මේ වැඩසටහන ඉස්සෙල්ලාම ආහාපුරා කියලා පවත්වන්නේ ඔබගේ මූලිකත්වයේ. මෙතන තිබුණේ මෙතන මේ ඩෙස් බංගුල් පුරවලා තිබුණු තැන. හැබැයි අද බොහොම සරුව මේ බොහොම මේ ශාස්ත්‍රීය පැත්තෙන් සිංහල විෂය සම්බන්ධව ඉතාමත් අපූර්ව වැඩසටහනක් මෙතන එනවා. යම් අපහසුතාවකට තියෙනවා ඇති. ඒ වුණත් ඊට එහා යන දෙයක් අපිට ලැබෙනවා. එතකොට විශේෂ සම්පත්දායක පුද්ගලයෙකු ලැබීම පිළිබඳව මා සන්තෝෂ වෙනවා. තාංගසට විවිධ ප්‍රදේශවලින් ආරාධනා තියෙනවා. මේ අද දවස වෙන් කරගත්තේ ටිකක් අමාරුවෙන්. විවිධ අපේ ඌව පළාතේ විතරක් නෙවෙයි අපේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ විතරනෙන් එහා පාසල් වලට පවා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රතිඵල ගෙන දුන්නු ගුරුවරයෙක්. විෂය පතයේ හතර මුල්ල ඇවිදපු ගුරුවරයෙක්, දන්න ගුරුවරයෙක්. ඒ නිසා ඒ පිළිබඳව ඉතාමත් සන්තෝෂ වෙනවා. අපි එතුමා බොහොම අව්‍යාජව අපිට ඉදිරි කටයුතු වලදීත් අපිට මේ මඟ පෙන්වීම කරાવી. ඒ නිසා විවිධ කැපකිරීම කරලා කිසිම ප්‍රතිලාභයක් බලාගෙන මෙතන මේ භූමියට පාදපු කෙනෙක් නෙවෙයි මේ සජිත් චානක ගුරුතුමා. ඒක විශේෂයෙන්ම මම ඔබට වගකීමෙන් කියන්නට ඕන. හැබැයි එතුමා සතුටු වෙන්නේ අපි මේ ගන්න ව්‍යායාමද. දැන් එතුමාගේම කාලසටහනක් තියෙන්නේ. දැන් මට කිව්වෙත් අපි මේ වැඩසටහන 4 වෙනකන් තියෙනවා. ඒ ටාගට් එකක්. එතකොට අපි අද සූදානම් වෙලා ඉන්න තියෙන මේ විෂය පතය කෙසේ හෝ මේ දූ දරුවන්ට ළඟා කරලා දෙන්න ඕන නිසා තමයි මේම ටයිම් ටේබල් එකක් හදන්නේ. ඒක තමයි වුමනාව තියෙන්නේ. ඒ නිසා ඒකට අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අද මේ එකතුව මේ වැඩසටහනේ මේ චානක සර්ගේ තමයි යෝජනාව 10 ශ්‍රේණිය. අත්‍තරම මේ එතුමා තමයි මේ පියවර තිව්වේ. මේක වෙන්නට ඕන 11 ශ්‍රේණියේ දරුවෝ මේ ඉන්නවා වගේම 10 ශ්‍රේණියේ දරුවන්ට මේ පියවර තියන්නට ඕන කියලා එතුමාම තමයි මේ මූලිකත්වයේ ගත්ත එක මම කියන්නට ඕන. ඒ නිසා අද ඒකත් ගැළපෙන විදියට එතුමා බොහොම කැපකිරීම කරලා උදේ පාන්දරින් අපිට මේ වැඩසටහන සහ සම්බන්ධ වුණා. ඒ නිසා ඉතාමත්ම
ස්තුතිවන්ත වෙනවා පාසල විදියට අපේ ආම්දරණාංශය තමයි අපේ මේ අංශයේ ප්‍රධාන විතර කටයුතු කරන්නේ අපි ගෞරවනීය ආම්දරණාංශගේ ආශිර්වාදය සහ මේ කටයුතු සඳහා අපි අනිත් ගුරු බෞතුන් මෙතන අපේ ටීචර් ඉන්නවා අපි අනිත් ගුරුවරු ඒ කටයුතු කරනවා ඉතින් මා විශේෂයෙන්ම මෙවැනි ආචාර්ය මණ්ඩලයක් එක්ක කටයුතු කිරීම පිළිබඳවත් මම බොහොම නිහතමානීව සන්තෝෂ වෙනවා පාසල් කීපයක මචාන්ග සර් අපිට අත්දැකීම් තියෙනවා ගුරුත් එක්ක කටයුතු කරලා නිසා ඒ අත්දැකීම් එක්ක අපේ පාසලේ ගුරු බෞතුන් එක්ක වැඩ කිරීම පිළිබඳව මම බොහොම නිහතමානීව සන්තෝෂ වෙනවා ඒ වගේම විෂය සම්බන්ධව දන්නා වගේම බොහොම සෞන්දර්ය හදවතක් තියෙන චරිතයක් ඉතින් ඒ නිසා සෞන්දර්යයට බොහොම කැමතියි සහ ඒවට අත්ලක් වෙන්න අපේ සමාන අවස්ථාවලදී අපි දෙදෙනා හමු වෙලා තිනවා. ඉතින් ඒවා යම් බැඳීම් තියෙනවා. ඒක තමයි මේ හැම ප්‍රතිලාභයක්ම ලැබෙන නිසා මම ගෞරව කරන විශේෂයෙන්ම අපේ අල්දුම් මුල්ලා ආනන්ද ජාතික පාසල විදියට මෙතුමා සාන්ති ජෝසප් ජාතික විද්‍යාලයේ විෂය ගුරුවරයා විදියට කටයුතු කරනවා ලොකු කාර්යභාරයක් එක්ක. ඉතින් ඒ අත්දැකීම් බෙදා හදා ගන්න මේ අවස්ථාව පිළිබඳව මම ඉතාමත්ම සන්තෝෂයි. දුවේ ඔබට සුබ පතනවා. ඒ වගේම අපේ චානල් සර් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙවැනි සත්‍යාවන් කරන්නට ඔබගේ ඥාන ශක්තිය ඒ වගේම මේ කායික ශක්තිය ඔබට වර්ධනය වේවා. අපි ප්‍රාථමික අපිත් එක්ක නිරන්තරයෙන්ම මේ ගමනේදී බැඳී සිටින්න කියලා බොහොම ගෞරවයෙන් මතක් කරමින් අපි අපේ සතුට ප්‍රශංසා මේ අවසරයි සිදු දනා වෙමින් මේ වෙලාවේ මම පුදුකන මට අවස්ථාවක් ලැබුණේ නැහැ කාර්යබහුල නිසා කෙසේ හෝ ඔබගේ මේ වෙලාවෙන් විනාඩි 5ක් හරි අරගෙන මට මේ පණිවිඩය ඔබට දෙන්න ඕන නිසා තමයි මම මේ වෙලාවෙ යොදාගත්තේ න සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉස්තියා ආරව කලිස්තා ගැන කිව්වානේ. එනි හදවතේ හොඳ නායකයෙක් අපේ වැඩිච්ච පාසලක් ගොඩගත්ත බණ්ඩාර සතුටු සිද්ධාර්ථ අපි හැමදාම සරුදව කරනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් මොකද සර් මේ වැඩේ කරලා යන්න නේද? හරිද? අපි ඒකට